පළවෙනි දේ මිනි බ්ලොග්ස් කියන එක දාන්න හිතුනේ මේ මට තියෙන්නේ ජීවිතේ පුදුමාකාර ජීවිතයක්. ඒ කියන්නේ අපි තාම මං හිතන්නේ විශ්වවිද්‍යාල ජීවිතයක සිව්වන වසර කියන්නේ කාට හරි මේ අපි දන්නව සරලව ජීවත් වෙන්න තියෙන අන්තිම වසර. මෙතනින් එහාට අපිට අනිවාර්යයෙන්ම වගකීම් වල හිර වෙන්න වෙනවා. ඒ වගකීම් වල ඇතුලේ අපිට සිද්ධ වෙනවා වෙන කාවවත් ඒ කියන්නේ වෙන කාගේ හරි වැඩ ටික කරගෙන රැකියාවක් අරගෙන අපි හිතුවට සිව්වන වසර කියන්නේ පළවෙනි වසර දෙවන වසර තුන්වෙනි වසර වගේ වසර වලට අදාළව ගත්තම සිව්වන වසර කියන්නේ හරි අමාරු අවුරුද්දක් කියලා හිතුණට ඇත්තම කතාව يعني රැකියා ජීවිතයේ මේ පාරෙත් යන මිනිස්සු දිහා බැලුවම දකින්නේ දවස පුරාම කාවුරු හරි කාගේ හරි කම්පැනියක් නඩත්තු කරන්න වහන්සි වෙලා ජීවිතේ පාවෙච්ච කියන්නේ ජීවිතේ කලකිරිච්ච මිනිස්සු ටිකක් තමයි මට නම් මගතොටේ හම්බෙන්නේ. එතකොට ඒක ඇතුලේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් විදියට මං හිතනවා සිව්වන වසර වුණත් පළවෙනි වසර ආතල් වෙන්න පුළුවන් සෙකන්ඩ් ඉයර් එක තර්ඩ් ඉයර් එක ආතල් වෙන්න පුළුවන්. හැබැයි මං හිතනවා සිව්වන වසර කියන්නේ අපිට ජීවිතේ විඳින්න තියෙන අවුරුද්දක්. ඉතින් මේ තියෙන විදින ඇතුලේ සිව්වන වසර කොහොමද ගෙවෙන්නේ කියන එක ඇතුලේ පොඩි ඩේ බ්ලොග් එකක් නැත්නම් මිනි බ්ලොග් සීරීස් එකක් පිළියට වැඩසටහන් කිහිපයක් අරගෙන මිනි බ්ලොග් සීරීස් එකක් කරගෙන ඉන්න මට පොඩි උමනාවක් ආවා. ඒ උමනාව ඇතුලේ තමයි අපි මේ මම හිතුවේ මේ මිනි බ්ලොග් සීරීස් එක පටන් ගන්නවා කියලා. ඉතින් අද පළවෙනි මිනි බ්ලොග් සීරීස් එක මම මේ ටවුන් එකට ගිහිල්ලා පික්මී එකක් දාගන්න විදියක් නැතුව මේ පාරේ ඇවිදගෙන එන ගමන් මට මේ අපූර්ව මේ මුස්ලිම් ආච්චි කෙනෙක්ගේ සීනි වඩේ කියලා එකක් හම්බුණා. මම හිතන්නේ මගේ ජීවිතේ පළවෙනි වතාවට තමයි මම සීනි වඩේ කන්න යන්නේ. මේකේ යන්නේ උළුඳු වඩේකම තමයි. යාලා කරලා තියෙන උළුඳු වඩේකට මම හිතන්නේ සීනි හරි මොකක්ද දාලා මම තාම කාලා බැලුවේ නෑ. මම normally උළුඳු වඩේ කන ගමන් එළියේ. එතකොට මේ normal උළුඳු වඩේක ඇතුලේ අපිට කතා කරන්න තියෙන දේ තමයි බ්ලොග් කරන එක ලංකාවේ අමාරු වැඩක් කියන්නේ මිනිස්සු බලලා hina වෙනවා. ඒකකොට ඒ බලලා hina වෙන එක ඇතුලේ ඉතින් මේ මිනිස්සුත් එක්ක hina වෙලා ඒ විදිහට දිගටම වැඩේ කරගෙන යන එක නේ අපිට කරන්න තියෙන්නේ. ඒකට මම මේ පයින් ඇවිදින ගමන් පික්මී එකක් දාගන්නුනේ නැති නිසා මොකද මම කරේ මම කරා මේ පික්මී එකට දෙන්න තිබ්බ සල්ලි ටික මම සල්ලි වල මම උළුඳු වඩේ කරනවා. උළුඳු වඩේ කකා යන්න පුළුවන් නේ. ඉතින් ඒ නිසා උළුඳු වඩේ කන ගම බ්ලොග් සීරීස් එකේ මම කතා කරන්නේ සීනි වඩේ කවුරු හරි මේ ඔයාලගේ වල පැත්තේ සීනි වඩේ කියලා එකක් තියෙනවා නම් මට කියන්න අපිට කියන්න මේක තමයි සීනි වඩේ කියන්නේ කියන එක මේ මම දැකලා නෑ මීට කලින්. එතකොට මේ සීනි වඩේ එකක් අමුක බලන්න.